පැකට්. මේක නිකන් යෝගට් එකක් වගේ. පේනවද ඔයාලට? ඔව්. යෝගට් එකක් වගේනේ. මෙන්න මේ කිමිකල් එකයි මේ ඩයි එකයි ඕන වෙනවා. ඔයාලා මේ මොනවද කියලා නම් දන්නවා. මොනවද? යූරියා. යූරියා ගැන අහලා තියෙනවනේ. මේ තියෙනවනේ. පොහොර වලට ගන්න ඕන ඩයි එක කොල්ලොසෝ. හරි. දැන් කරන විදිහ කියලා දෙන්න යන්න. ඩයි එකෙන් ගන්නවා කැමති පාටකින් යෝගට් හැන්දක්. කොච්චරක්ද? යෝගට් එකෙන් යෝගට් හැදි 10ක් දාන්න ඕනේ. කීයද? 10ක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි එන හොඳට කලවම් කරන්න. යූරියා දානවා නම් ඩයි එක කොච්චරද ගත්තේ? යෝගට් හැන්දා. යූරියා දාන්න ඕනේ යෝගට් හැන්දා. ඩයි දාන ප්‍රමාණයම අනිවාර්යෙන් යූරියා දාන්න ඕනේ දානවා නම්. තේරුණාද? මේක හොඳට කලවම් කරගන්න තියෙන්නේ. කලවම් කරලා මිස් යූරියා දානවා නම් මොකටද දාන්නේ? හොඳට තදට. පෙද්දට කාවදින්න ඕනේ නිකන් උඩින් තියලා බෑ. හොඳ තදට පාට කරගන්නයි තියෙන්නේ. ඔන්න ගියා. දැන් මම මේක මේම ගාන නතර කරේයි. මට ඕන නම් එහා පැත්තෙන් තව පාටක් මේ පැත්තට දාගන්න පුළුවන්. රතු නම් රතු එකේ තදම රතු හදාගන්න. ලා රතු හදාගන්න කොහොමද? ප්‍රමාණ අඩු කරනවද මේකේ? ඩයි එක ගොඩක් වෙලාවට ප්‍රමාණය අඩු කරගන්න. කිමිකල් එක 10ම දානවා තමයි. හරිද?